අනුදී ගුණසේකර කිව්වහම මේ වුණේට ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ ඇය මෙවර ලෝක රූරජන තරගයේ ජයග්‍රහණය ලැබීමට බොහෝ දුරට ආසන්නව සිටින නිසාවෙන්. ඇය උපත ලබන්නේ 1999 වර්ෂයේදී. ඒ අනුරාධපුර නගරයේදී. මේ වුණේට 25 වන වියේ පසුවන ඇය මූලික අධ්‍යාපනය ලැබුවේ අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලයෙන්. පසුව ඇය කැලණි විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳව උපාධියක්ද ලබා ගන්නවා. ඉන්පසු අනුදී 2024 වර්ෂයේදී ශ්‍රී ලංකා රූරජන තරගයට ඉදිරිපත්ව එන් ජයග්‍රහණයද ලබා ගන්නවා. මේ වන විට 72 වන ලෝක රූරජන කිරුළ සඳහා වූ තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුදී දක්ෂතා වටේ අවසන් තරගකාරිය බවට පත් වූ අතර තරග ඉතිහාසයේදී ශ්‍රී ලංකාව මෙම සන්ධිස්ථානය අත්කරගත් පළමු අවස්ථාව ලෙසද එය සනිටුවන් කළා. මේ වන විට ලෝක රූරජන කිරුළට අත පෝන මාන්නයට පැමිණ සිටින අනුදී ගුණසේකරට ලක්මාතාව ජයග්‍රහණයෙන් සමරන්නට අවස්ථාවක් ලබා ගැනීමට හැකි වේවායි අපිත් ප්‍රාර්ථනා කරමු.